කොට බැරිය. මම ඇප් එකක් අයින් කරා. ඔව්. බබා ඉන්නේ මොල. ආරක්ෂාවට. කොබල මගේ සිංහාසනේ. ඒ මොක එහෙමත් වෙනවා ආබෝල ඒක නෙමෙයි දැන් ටොපි ඒ කාලේ මට කලින් දෙපෙන්දුනේ මේ පත්තිරිප්පුවේ මටත් කලින් ටොපි දෙන්න ඒ කාලේනේ දැන් ටොකෝද යන්නේ මගේ මූණ තාම හොටයි බලාගෙන ඕක වැරදි මාර්ගයයි නෑ මේකට තෙල් දාලා තියෙන්නේ ඒක නෙමෙයි මකෝ මට හසුප්පතක් ආවා මට හසුප්පතක් ලැබුණා නෑ බොල මගේ පුත්රුවන පැමිණෙනවා රජමැදුරට. හැබැයි ටොපි දෙන්නට විශේෂයෙන් මට කියන්න තියෙනවා. එහාට ළඟට වරෙව්කෝ. ඒ කාලේ කරපු කෙලි. ටොපි දෙන්න හොඳටම දන්නවා. අපි ඒ වුණාට අපි කෙලියේ නෑනේ. යකෝ කොලපු කෙලි. ඒක රාපු දෙය කෙලි තමා. පුත් කුමාරයා රජමැදුරට පැමිණුණාට පස්සේ ඔය කිසි දෙයක් කියන්නේ එහෙම නැහැ. මට තොපි දෙන්නගේ කට සුවරමයි. මෙහෙමනේ අවසරයි. අර කතාවක් තියෙනවා. මොකක්ද? අප්පා කළදී පුතා නොකළොත් ඒක නොටිගේ පුතා. ආබුල්. එහෙම වෙන්න දෙන්න බෑ. නෑ. මම කරපු දේ මගේ පුත්රුවනට කරන්න දෙන්න බෑ. අර තව එකක් තියෙනවානේ අවසරයි. මොකද්ද? දැන් අර ගහේ කටු උල් කරන්න ඕනේ නෑනේ. උල් වෙලානේ තියෙන්නේ. ඒ වාගේ ඔබ වහන්සේ කොහොම හැසිරෙන්නේ? පුත් කුමාරයා කොහොම හැසිරෙන්නේ? ඒ උනාට පරණ කෝත්‍රයේම පරණ දේවල් ඇදලා ගන්න එපා. තේරුණානේ? අන්න ඒක තමයි මටත් තියෙන්නේ. ටොපි දෙන්න විශ්වාසයි මට. ඒ ටොපි දෙන්නගේ කටවල් දෙක මට විශ්වාස නැහැ. අවසරයි බය වෙන්න එපා. ඔබ වහන්සේ කවදා හරි බුදු වෙනවා නම් අපි දෙන්න අගසව් වෙනවාමයි. මට හිතුණා. වඩන්නවා. ඉන්නකන් ටොපි දෙන්න ආවන් එක්ක. මං ගියාම ටොපි දෙන්න මගේ පස්සේ මෙයි. නමස්කාර වේවා. මගේ රත්තරන් පියාදනේ. මකදේ මාමන්ඩි. අපොත්තේ. දැහෙන කාලෙකින් ඒ විදියමයි. අවුරුදු 71ක් ආයු වළඳලා ඉන්නේ. ඒක නෙමෙයි මකදේ මාමන්ඩි. ඔබ වහන්සේ මම පුංචි කාලේ මේ රජමැදුරේ දැක්ක විදියමනේ. ඕක මේ හැදෙන්නේ නැද්ද? හැමදේම ඔය තාත්තෙමනේ. එහෙම තමා. දැන් මෙහෙම මොකද රාජභෝජනේ පියාණනි රාජභෝජන ලබා දෙන්නේ නැත්නම් අපි මකදේ මාමන්ඩිට. පුතේ ඒක කොච්චර කෑවත් ඔච්චර තමයි. දැන් ඔය ආලි කන තරමට ලොකු වෙනවා නම් ආලි කාපි හැදෙන්න අහදවුදට ඉන්න එපා. ඒක නෙමෙයි මකදේ මාමන්ඩි. මට මාමන්ඩිගේ පොඩි වෙනසක් පේනවනේ. මගේ ඔව්. මකදේ මාමන්ඩි.
මම පුංචි කාර්යයක් දැක නැහැ මේ තියෙන්නේ. යන්න බෑනේ. ඒක ඇද වෙලානේ. ඒකට පොඩි වැඩක් වුණානේ අවසරයි. ඒ මොකද උනේ? ඒක ටිකක් දිග කතාවක් කෙටියෙන් කියන්නම්. හා මොකද වෙනසක් දැක්ක හින්දා යහුවේ. අවසරයි මෙහෙමනේ වුණේ. මම ඉතර පොඩි කාලේ ඔව්. පොඩි ජාතක කාලේ හා අපේ අම්මා ආන්තරා වුණානේ. මොනවා? ඔව් අනේ. ඔව් ඉතින් මට නිකම්වත් දැනුවත් කරේ නැහැ නේ. නෑ මෙහෙමයි ඉතින් ඒක දැනුවත් කරන්න මම පොඩි එකානේ. පොඩි එකා කාලේ. හා මාමන්ඩි පුංචි කාලේ. ඔව් මම පුංචි කාලේ ආහා. ඊට අවසරයි අම්මා ආන්තරා වුණාට පස්සේ මට කුක්කු බොන්න අම්මා නෑ. ඔව් ඉතින් අම්මාන්තර උනම කුක්කු බොන්න අප නැහැ නේ. ඒ වුණාට ඉතින් අපේ අප්පොච්චා මට කිව්වා කොල්ලෝ තොට දැන් කුක්කු ටිකක් ඕන නම් අර අල්ලපු ගෙදර එමලින් අක්කට ඉන්නත් ඕවායේ කොළු පැන්ටි. හා හා. ඉතින් එමලින් අක්කා ගෙන් ඉල්ලගෙන තෝ ටිකක් බීපිය. පිසිද්ද වෙන වැඩ. කුසගින්නටනේ. ඊට පස්සේ අවසරයි ඉතින් මාත් දැන් පොඩි එකානේ. ඔව්. මම යද්දි එමලින් අක්කා හිරමනේ ඉඳගෙන පොඩි එකා මේකේ කිරිබනවා පොල් ගානවා. එමලින් අක්කා පොල් ගානවා කාන කිරිදිදි. ඊට පස්සේ මම ඊට පස්සේ පිටිපස්සෙන් ඉඳගෙන එමලින් අක්කයි අනිත් එක ඇදලා අරගෙන මං කටේ තියාගෙන බොනවා දැන්. දැන් දෙන්න දෙකෙන් බොනවා. දෙන්නටම දෙනවා. ඊට පස්සේ එමලින් අක්කා මෙහෙම හැරිලා බලපුවාම අනේ මොකුත් කිව්වේ නෑ. පහුවෙදි අරේවා වැටකොළු වාගේ ඇදිලා ඇවිල්ලා දෙපැත්තේ. ඊට පස්සේ අවතරයි ඔබ වහන්සේට කියන්නේ හා මම ඊට පස්සේ මොකෑ කරන්නේ දැන් බොනවා. ඊට පස්සේ එමලින් අක්කා කිව්වා පුතේ මාකෝ තෝ ඇත්තද කියන්නේ? නැත්තම් ආයේ කහතික අමූලික ඇත්ත. පියාණන් අපි අහගමුකෝ මොකක්ද ඇත්ත කියලා. ඊට පස්සේ පුතේ මේක තොටත් කරදරේ මටත් කරදරේ මගේ පොඩි එකාටත් කරදරේ. තොට කී බොන්න ඕන නම් අපේ හීලා පැටියක් ඉන්නවා. පැටියල් එහන් ඉතින් ගිහින් හොඳට